JVP ආණ්ඩුව නිසා පීඩාවට පත් වෙන මගේ ආදරේ අම්මා තාත්තා වෙනුවෙන් හඩක් නගන්න පෙනී හිටින්නත් සටන් කරන්නත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් කියන එකත් අපි ඔබ තමුන්නාසෙට මතක් කරනවා. තෙල් ප්‍රශ්න මේ ගෑස් ප්‍රශ්න තව සති කිහිපයක් මේ ප්‍රශ්න. තෙල් ප්‍රශ්නයක් නෑ දැන් පෝලෙන් ටිකක් අඩු වෙලා තියෙනවා. තෙල් ගෑස් හා විදුලි අර්බුදය විසඳෙයිද? අර්බුදය විසඳීමට ඇමතිවරු දින වකවානු නියම කළ අයුරු මේ 2022 මාර්තු 4. මේ තෙල් ප්‍රශ්න මේ ගෑස් ප්‍රශ්න තව සති කිහිපයක් මේ ප්‍රශ්න. 2022 මාර්තු 7. තෙල් ප්‍රශ්නයක් නෑ දැන් පෝලෙන් ටිකක් අඩු වෙලා තියෙනවා. 2022 මාර්තු 8. ඊයේ කැබිනට් මණ්ඩලයේදී සහතික වුණා ලොකුගේ ඇමතුමා ලබන බ්‍රහස්පතින්දයින් පසුව ඛනිජ තෙල් පිළිබඳව තියෙන අර්බුදය නිමා කරන්නට කටයුතු කරනවායි කියලා. 2022 මාර්තු 9. ලබන සිකුරාදා සෙන්සුරාදා වෙනකොට අපේ පිරවුම් පොල්වල පොලිමක් නැතුව තෙල් ගන්න තත්ත්වයට පත් කරන්න පුළුවන්. 2022 මාර්තු 14. සහතිකයක් වෙනවා. ඉංග්‍රීසියෙන් තොරව ඛනිජ තෙල් ලංකාවේ බෙදාහැරීම දිගටම කරගෙන යනවා. 2022 මාර්තු 16. හරියට තෙල් බෙදුන දවස් දෙකකින් ඉවරයි. 2022 මාර්තු 17. අද උදේ ඉඳලා අපි කොළඹට තෙල් බෙදා හැරෙන්න පටන් ගත්තා. මම විශ්වාස කරනවා අද 11 12 වෙනකොට සෑම ෂෙඩ් එකකටම බවුසර් දෙක ගානේ හම්බ වෙයි කියලා. එහෙත් අද තෙල් අමති ඉස්සලා හිටපු එක්කලා කියන අර්බුදයක් නැහැ කියලා දැන් ඇමතිතුමත් කියනවා බාලගිරි දෝෂي අද නොවේ හෙට වගේ තමයි. ඒක එදා දවසේ මේ ගැට ගහන හදන සීන් එකක් කරන්න නරකයි. ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් නෑ ඒක. අපි දුක් විඳින ජනතාවට දාන ප්‍රශ්නේ මේක. ඒගොල්ලෝ සැප විඳිනවනේ. දැන් වෙනසක් කරන්න ආවේ වෙනස කරා අපිට හොඳටම. දැනලා තියෙන හොඳටම. නෝන උදේට ගෑස් පොලිමට යනවා. පුතා යනවා මේ බූන් තෙල් පොලිමට. අපි මෙතන ඩීසල් පොලිම. ගාමිණී ලොක්ගේ මහත්තයා කියනවා පොලින් නෑලු. මේ පේන පොලිම පේනවා මම මේ රොයල් එක ගාව ඉඳලා පොලිමේ එන්නේ. ඒගොල්ලන්ගේ වාහන වලට පොලින් නෑ. ඒගොල්ලෝ ගිහිල්ලා කොහොමද ගහ ගන්නවා. මුන්ට ගානක් නෑ. දැන් අදරත් මෙතන බුදියා නෑ. කඩෙන් කාලා බුදියනවා. මේ බුලත් ඉත බුදියනවා. රැට කකා ඉන්නත් එපා. නිදි මරන්නත් එපා. මම පිනස් ඇරිය. ඊට පස්සේ ඇරිය සිච්චා මේක උස්සා යනවා. අපි තෙල් නෑ කිව්වට පිනස් කරව හන්නේ නෑනේ. බැයි නම් මේ රට දාලා කරන්න පුළුවන් හේකුඩ දීලා ගියානේ ඉවරයිනේ. සෞභාග්‍යයක් නියමයි. ආයෙ දෙන්න ඕනේ මෙයාලට. නැත්නම් අපිට පොලිමේ ඉඳලා මිනිස්සු හම්බෙන්නේ නෑනේ. ඒ කාලේ අපිට ඇහුනේ මේ වැඩ කරන විරුවා කියලා. හැබැයි ඒක නෙමෙයි කියලා තියෙන්නේ වැඩි කරන විරුවා කියලා. රට කාලා නැහැ කවුරුත්. මෙහෙම අපි දුක් විඳලත් නැහැ. අවුරුදු 32ක් වෙනවා මට මේ 32කට මෙච්චර මේ පෙට්‍රල් හිඟක් ඇවිල්ලාම නැහැ මෙහෙම. මොකද වෙන්නේ ඔකට කොහෙද යන්නේ? ඔය වැඩ යන්නේ අපි ඡන්දයක් කියලා දුන්නා. මේ වගේ නම් ජීවිතේට වෙලා නැච්චි. මේ අතර කුළුණාව නිමාවෙන් අද පස්වරුවේ තෙල් බෙදා හැරීම සිදු කෙරුණද බෞද්ධ රියදුරන් පැවසුවේ පෙට්‍රල් පමණක් නිකුත් කරන බවයි.